අයිබෝවන් කොහොමද ඉතින් ඔයාලට අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ චිකන් ඩෙවල් එකක්. මේක ගොඩාක් රසයි. ඒ වගේ මම මේක කීපාරක් හැදුවද කියලා මට මතක නැහැ. ඒ තරම්ම මේක රසයි. මම මෙතන චිකන් ග්‍රෑම් 250ක් අරගෙන ලුණු කුඩු ගම්මිරිස් කුඩු දාලා හොඳට මැරිනේට් කරගන්නවා මේක. දැන් මම මැරිනේට් කරගත්ත චිකන් ටික තඹ ගන්නවා. විනාඩි 5ක් විතර තඹ ගන්න. මේ චිකන් වලට කටු නැති චිකන් ගත්තා නම් ගොඩක් හොඳයි. මේ විනාඩි 5ක් තඹ ගත්ත චිකන් ටික මම මේකට මිරිස් කුඩු මේස හැන්දයි ලුණු කුඩු රස අනුව එකතු කර ගන්නවා. ඊට පස්සේ මම තක්කාලි සෝස් මේස හැන්දක් එකතු කර ගන්නවා. දැන් සෝයි සෝස් මේස හැන්දක් මම එකතු කර ගන්නවා. දැන් මේකට අනිවාර්යයෙන්ම දෙහි එකතු කර ගන්න ඕන. දෙහි බෑවක් මම මේ ටික ගන්නවා මේකට. දෙහි අනිවාර්යයි මේකට. ඊට පස්සේ මම මේක හොඳට කවලම් කර ගන්නවා. දැන් මම මේක පැය භාගයක් විතර සිසන් වෙන්න තියා ගන්නවා. ඊට පස්සේ තෙල් ටිකක් ෆෑන් එකට දාලා රත් වුණ තෙල් එකට මම චිකන් ටික එකතු කර ගන්නවා. චිකන් ටික හොඳට මම දැන් බැද ගන්නවා. මෙන්න මේ පාට ගානට මෙන්න මේ පාටට එනකොට චිකන් ටික අපි අයින් කර ගන්න ඕන. මේක හොඳට දෙපැත්ත දාලා බැද ගන්න ඕන. දැන් මම චිකන් ටික අයින් කර ගන්නවා. දැන් මට ඕන ගානට මේ ටික බැදලා තියෙන්නේ. දැන් බැදගත්ත චිකන් ටික පැත්තකින් තියාගන්න. මම දැන් තක්කාලි ගෙඩි දෙකක් කොටුවට කපාගෙන අරගෙන තියෙනවා. රම්ප කරපිංචා ලොකු ලුණු ගෙඩි දෙකක් කපාගෙන තියෙනවා එකත් කොටුවට. ඊළඟට මාළු මිරිස් කරල් දෙකක් කොටුවට කපාගෙන තියෙනවා. දෙහි බෑවක් කරන් තියෙනවා. අමු ඉඟුරු සුදු ලුණු අරගෙන තියෙනවා. දැන් මම ෆෑන් එක නැවත ලිපේ තියාගෙන අර චිකන් බෙදගත්ත තෙල් ටිකම මේස හැන්දක් එකතු කර ගන්නවා. ඒකට රම්ප කරපිංචා ටික එකතු කරගෙන හොඳට තෙම්පරාදු කර ගන්නවා. ඒ ටික තෙම්පරාදු වෙනකොට තක්කාලි නැතුව අනිත් ඔක්කොම ටික එකතු කර ගන්නවා මේකට. ඊට පස්සේ ඒ ටිකත් මම හොඳට කවලම් කර ගන්නවා. ගොඩාක් වෙලා බැදෙන්නේ නැහැ මේක. මම විනාඩි 2-3ක් බැද ගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු ටිකක් තක්කාලි සෝස් මේස හැන්දා සෝයි සෝස් මේස හැන්දි භාගයක් එකතු කරගෙන මේ ටිකත් මම හොඳට කවලම් කර ගන්නවා. මේ වෙලාවේ මම සීනි ටිකක් එකතු කර ගන්නවා. සීනි මම මේස හැන්දි භාගයක් එකතු කරගත්තා. ඊට පස්සේ කැලි මිරිස් මේස හැන්දි භාගයයි. දැන් මම මේ ටික හොඳට කවලම් කර ගන්නවා. මේ වෙලාවේ තමයි මම තක්කාලි එකතු කරගන්නේ. දැන් මම බැදගත්ත චිකන් ටික මේකට එකතු කරගන්නවා. මේක ඊට පස්සේ කවලම් කරගන්නවා. ඉඩ තියෙන භාජනයක් ගන්න. මට තියෙන මේ පොඩි පෑන් එක විතරයි. මේ ටිකත් හොඳට කවලම් වුණාට පස්සේ මම මේකට තලැට් ටිකක් ඉහ ගන්නවා. මේක ගොඩාක් රසයි.
මේ පාර අවුරුදු ළඟ එන හින්දා අවුරුදු කෑම මේසෙට ඔයාලත් හදලා බලන්න. මේක ඔයාලට හදලා බැලුවාම නැතුවම බැරි කෑමක් වෙයි. එහෙනම් ගොඩාක් ස්තුතියි මාව නැරඹුවට. ගිහින් එන්නම් සුබ දවසක් ඔයාලට.